කැලුම් බ්ලොග්ස් channel එකට සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් මේ ඕගොල්ලෝ දන්නවා ඊයේ දවසේදීත් මේ දුම්රිය රියදුරු වගේක් නාන්න ගිහිල්ලා මේ අහිංසක මිනිස්සුන්ව අනාථ කරලා දාලා. හරිද? එතකොට ආයෙ තව තැනක මම දැක්කා තියෙනවා මේ 30ක් 35ක් එකවරම. හරිද? දුම්රිය රියදුරුව 30ක් 35ක් එකවරම මේ අසනීප වෙලා. මම දන්නේ මේ මොන වගේ ලෙඩක් මේ හැදිලා තියන්නේ කොයි විදිහටද හැදිලා තියන්නේ කියන මම දන්නේ නැහැ. හරිද? කොහරි මේ වගේ මේ අමුතු දේවල් දැන් මේ සෑහෙන කාලයක් තිස්සේ ඉඳන්. අද ඊයක වෙච්ච සිදුවීමක් නෙවෙයි මීට අවුරුදු ගානක ඉඳලා අපිට මතක ඇති කාලේ ඉඳලා දුම්රිය වර්ජනය එතකොට දුම්රිය ගමනාගමනේ විවිධ අවහිරකම් එක එක ගැටලු හරිද විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ දේවල් වෙන්නේ ඇයි කියලා මම නිකන් කල්පනා කරා පොඩ්ඩක්. දැන් සමහර ආණ්ඩු ආවා ඒ ආණ්ඩු තියෙන කාලේ එහෙම අවුලක් වුණේ නැති හේතුවක් තිබුණා. මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා අර එක එක සේවක මට්ටම් තියෙනවනේ. ඒ සේවක මට්ටමේ සමහර මට්ටම් වල ගන්න ඕන සේවකයෝ සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් සේවයට අරගෙන තියෙනවා මේ සමහර ආණ්ඩු වලින්. හරි සමහර ආණ්ඩු එතකොට මේ ඒ වගේ කියන්නේ 5000 ගාණක් 4000 ගාණක් ඉන්න ඕන තැනකට 5000 ගාණක් අරගෙන වගේ එහෙම. හැබැයි අර සමහර දුම්රිය සේවකයන්ගේ අඩුවක් තියෙනවා දුම්රිය නිලධාරීන්ගේ. එතකොට මේ හැම එකක්ම අපි ගත්තාම මට හිතෙන්නේ මේ එකම එක සරල ක්‍රියාමාර්ගයකින් මේ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකක්ද දන්නවද? දැන් අපේ තියෙනනේ ත්‍රිවිධ හමුදාවක්. එතකොට ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අපේ කොල්ලෝ කෙල්ලෝ රණවිරුවෝ මම හිතන්නේ මේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ කළ නොහැක්කක් නොමැත. මොකද ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමයි සලකන ත්‍රස්තවාදී කණ්ඩායමත් සහ මුලින්ම විනාශ කරලා දාපු රණවිරුවන්ට මං හිතන්නේ මේ කෝච්චියක් එලවන් යන එක එච්චර මේ අමාරු දෙයක් කියලා ඔය රේල් පීවල. හරිද? එතකොට ඒක අපි පස්සකින් තියලා අපි තව පැත්තකට යමු. මේ සමහර රාජ්‍ය නිලධාරීන් හිතාගෙන ඉන්නවා එයාලගේ අම්මගේ අප්පගේ බූදලේ ගන්න මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු තමාගේ සේවාව ලබා ගන්නවා කියලා පිනට. හොඳේ පිනට. එතකොට ඇයි එහෙම හිතලා තියෙන්නේ? ඔක ගොඩක් වෙලාවට මම හිතන්නේ ඉගෙනගෙන ගියපු මිනිස්සුන්ට සහ ඉගෙනගෙන ගියපු නැති මිනිස්සුන් කියලා කොටස් දෙකක් තියෙනවානේ. අපේ රටේ එහෙම එකක් තියෙනවා තාම කියන්නේ ඉතින් දැන් වර්තමානයේදී වෙන්නේ තුනට කලින් ආණ්ඩු වලින් එහෙම දේවල් වුණා. හැබැයි ඒ පත්වෙච්ච නිලධාරීන්ගේ කොට්ටාසයක් ඉන්නවා තමන්ගේ දැනුම් මට්ටම අඩු හෝ වැඩි හෝ ඒ දෙක නැතුව මේ තමන් පඩිගන්නේ තමන්ගෙන් සේවාව ලබාගෙන ඉන්න පුරවැසියාගෙන් කියලා හිතලා වැඩ කරන නිලධාරීන් ඉන්නවා. ඒ වගේ මේක ගැන නොහිතා තමන්ගෙන් මේ පිනට වැඩ කරගන්න ආවා කියලා හිතාගෙන ඉන්න නිලධාරියොත් එමත් ඉන්නවා. මේ ලෝකේ හැමෝම එහෙමයි. කියන්නේ යුද හමුදාව වේවා, පොලිසිය වේවා, සෞඛ්‍ය අංශය වේවා, කම්කරු වේවා ඕනම රාජ්‍ය නිලධාරියෙක්, රජයේ සේවකයෙක් අපේ රටේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි යැපෙන්නේ. ඒක තමයි පැහැදිලිවම ඇත්ත. එතකොට ඒක ගැන ගාණක් නැති වගේ වගක් නැති සෙට් එකක් වෙනමම ඉන්නවා. හැබැයි එහෙම තමන්ගේ රාජකාරිය විය යුතුයි. තමන් පඩි ගන්න මිනිස්සු තමයි මේ, ඒ කියන්නේ තමන් යැපෙන අය තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා මේ එහෙම වැඩ කරන කොට්ටාශයක් ඇත්තටම ඉන්නවා. හරිද? ඇත්තටම එහෙම කොට්ටාශයක් කියනවා. තමන් මේ උදාහරණයකට ගත්තොත් එහෙම පොලිස් නිලධාරියෙක් ගත්තොත් පොලිස් නිලධාරීන් ඉන්නවා විශාල ප්‍රමාණයක් එහෙම ඉන්නවා. ඒ මහජන ආරක්ෂාව කියන එක ඇත්තටම අපෙන් වෙන්න ඕන යුතුයකමක්. අපි මේගොල්ලෝ හින්දා තමයි පඩි ගන්න කියලා වැඩ කරන ඇත්තටම ලස්සනට වැඩේ කරගෙන යන නිලධාරීන් අපි දැකලා තියෙනවා. සෝෂල් මීඩියා එකෙත් ගොඩක් වෙලාවට වෛරල් වෙලා තියෙනවා. අවවාද කරනකොට ලස්සනට අවවාද කරනවා. මනුස්සයාගේ තත්ත්වය බලලා කතා කරනවා. ඒ මනුස්සයාගේ තත්ත්වය කියන්නේ මොන වගේ සමහර නිලධාරීන් ඉන්නවා. ඇත්තටම මේ මනුස්සයා සමහරක් පිට තමන්ගේ උගත්කමට වඩා තමන්ගේ තත්ත්වයට වඩා සෑහෙන ඉහළ මට්ටමක ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය විදිහට පාරේ යන මිනිස්සෙක් වෙන්න පුළුවන් උදාහරණයකට.
කතා කරන්නෙම බලු විදියට. එහෙම නිලධාරීනුත් ඉන්නවා. හැබැයි අර එහෙම ඕනම මිනිස්සෙකුට කරුණාවන්තව තමන්ගේ රාජකාරිය පමණක් ඉටු කරන ඕවර් යන්නේ නැති ඕවර් ඇක්ටිං නැති නියම නිලධාරීනුත් ඉන්නවා. ඒ හැම පැත්තකම ඉන්න රාජ්‍ය නිලධාරීන් ඕනම තැනක එහෙම ඉන්නවා. එතකොට මේ අම්මා අප්පාගේ බූදලයක් කියලා හිතාගෙන මේ තමන්ගෙන් පිනට වැඩක් කරගන්න ආවා කියලා හිතන මේ නිලධාරීන් ටික මං හිතන්නේ රාජ්‍ය සේවයෙන් ඉවත් වෙන්න ඕන. මොකද සේවාවක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ යම් කිසි සේවාවක් සිද්ධ වෙන්නෙත් නැහැ. රටට වැඩකුත් නැහැ. තමන්ගේ වැඩ කරන ආයතනයට වැඩකුත් නැහැ. මහජනයාට වැඩකුත් නැහැ. ආණ්ඩුවට වැඩකුත් නැහැ. එහෙම නිලධාරීන් ඉවත් වෙන්න ඕන. දැන් එමු අර මම යුද හමුදාව ගාව ගත්ත එකට. අපේ යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවෙම ආමි එකේ කොල්ලෝ කෙල්ලෝ යුද හමුදාවේ ඉන්න අපේ රණවිරු මම හිතන්නේ ඩිසිප්ලින් එකක් ඇතුව යුනිෆෝම් එක ඇඳගත්තට පස්සේ යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ මම කියන්නේ එක්තරා විදිහක අපි දැකලා තියෙනවා මේ සාමාන්‍ය අපි දැකලා තියෙන වීඩියෝස් වලින් පවා සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට වඩා ඇත්තටම විනයගරුකව කටයුතු කරන ඕනම අවස්ථාවකදී ඒ වගේම දරුණම ත්‍රස්තවාදී කණ්ඩායමට ත්‍රස්තවාදී සංවිධානයට මුහුණ දුන්න සෙට් එකක්. ඉතින් ඕනම දෙයක් ඒගොල්ලන්ට කරගන්න පුළුවන්. මේ දුම්රිය රියදුරුන්ගේ ප්‍රශ්නේදී මං හිතන්නේ මොන අවශ්‍ය නම් රටකට යවලා හරි මේ දුම්රිය සේවකයන්ගේ පුරප්පාඩු වලට අපි යුද හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ ටික දාලා හරිද? යුද හමුදාවේ කොල්ලෝ ටික දාලා ට්‍රේනින් එකක් හොඳ ට්‍රේනින් එකක් දීලා ඒ සම්බන්ධව හොඳ ට්‍රේන් කරලා මේගොල්ලන්ව මේ සේවයට දැම්මනම් මං හිතනවා උතනින්ම ඔය කැරලි ගහන එකයි මේ නේද බඩ යන එකයි බඩ ගිහිල්ලා මැරුණත් කමක් නැහැ ඊට පස්සේ අනිත් මිනිස්සු මේ සේවකයෝ නේද රියදුරුවන් මොකද හොරට බඩේ අමාරු හදාගෙන හරි හොරට බඩේ අමාරු හදාගත්තේ උන්ට ඉතින් මේ ඒකයි මම කියන්නේ මෙතන දැන් මේ වෙනකොට තියෙන එකම සොලියුෂන් එක නෙමෙයි හැබැයි හොඳම සොලියුෂන් එක නම් ඉක්මනටම අපි අර හැමදාම කියනවා වගේ මේ මාසෙට දෙකකට මේවා කරන්න බෑ. හැබැයි මේක කඩිනම් කරොත් අනිවාර්යෙන්ම මේ අපේ යුද හමුදාවේ සේවකයෙකුට යුද හමුදාවේ නිලධාරියෙකුට සම්පූර්ණයෙන්ම මේ වැඩේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒ තරමට ට්‍රේනින් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මම මහලු දේවල් නෙමෙයි කෝච්චියක් මං හිතන විදිහට කෝච්චියක් රේල් පීඩ දෙක අරන් යන එක හොඳට හරියට ට්‍රේන් කරොත් අපේ යුද හමුදාවේ සෙබලෙක්ව ඒගොල්ලන්ට අර කරන හැක්කක් නමත. හොඳ සොලියුෂන් එකක් ඔයාලගේ අයිඩියා එකක් පහලින් කමෙන්ට් කරගෙන යන්න වෙනවා. තව විදිහකින් හම්බ වෙනවා. ජය වේවා.